right. මම හිතනවා මම කියන එක පැහැදිලිව හොඳින් ඇහෙනවා කියලා. දැන් අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ 6 වෙනි පාඩම. අතරම කිව්වොත් එහෙම මෙන්න මේක තමයි ඔයාලගේ මම හිතන සිලබස් එකේ තියෙන ඉතාමත්ම කුඩා පාඩමක්. හේතුව ගොඩක් වෙලාවට ව්‍යවසායකත්වයේ සහ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන පාඩම් දෙකම එකට ගන්න තමයි ටියුට් එකක් වුණත් දෙන්නේ හේතුව මේකේ අනුමාත්‍රිකා දෙකයි තියෙන්නේ. ඉතින් මේ අනුමාත්‍රිකා දෙකට දාලා මහා ලොකු විස්තරයක් නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය කරන්න කොහොමද? ඒ වගේ ගති ලක්ෂණ මොනවද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථකත්වයට බලපාන හේතු, අසාර්ථකත්වයට බලපාන හේතු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ව්‍යවසායකත්වයේ බලපෑම මේක සාර්ථක වෙන්නේ කොහොමද? මෙන්න මේකෙදි මම දැන් විශේෂ දෙයක් පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි මෙන්න මේකෙදි අපිට සමහර කරුණු තියෙනවා අපිට ගලපන්න පුළුවන්. ඒ කියන්නේ අර එකින් එකට දැන් මේක ගත්තොත් එහෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සාර්ථකත්වයට බලපාන කරුණු හතරෙම ඔපොසිට් එක. නැත්තම් විරුද්ධාර්ථ තමයි මේක අසාර්ථකත්වයට බලපාන කරුණු හතර වෙන්නේ. අන්න ඒ දේවල් කැටි කරලා ඉතාමත් ෂෝට් නෝට් එකක් විදිහට. හරිම ෂෝට් නෝට් එකක් විදිහට මම ඔයාලට කරුණු ටික දෙන්නම්. මෙන්න මේ මම කියන විදිහටම ලියා ගන්න. හරි. මුලින්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය. අපිට යමු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනයට. මොකද්ද? නිර්වචනයට. මේ නිර්වචනය කතා කරගුවාම ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් අහගන්න, චුටි නෝට් එකක්. කොටස් දෙකකට, ඒ කියන්නේ ගුණාත්මක නිර්ණායක ගුණාත්මක සාධක පොතත් නිර්වචනය හදන්න පුළුවන්. ප්‍රමාණාත්මක සාධක පොතත් මේ නිර්වචනය හදන්න පුළුවන්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්වචනය ගන්න අපි බලමු සාධක වලින් ප්‍රමාණාත්මක සාධක ගැන. ප්‍රමාණාත්මක සාධක කියලා මෙන්න මෙහෙම ලියලා මෙන්න මෙතනින් ලියා ගන්න ප්‍රමාණාත්මක සාධක වශයෙන් අදහස් කරන්නේ සංඛ්‍යාත්මකව ගණනය කළ හැකි සාධකය. ප්‍රමාණාත්මක සාධක වශයෙන් ගණනය කරන්නේ සංඛ්‍යාත්මක ගණනය කළ හැකි සාධකය. යටින් ලියන්න උදාහරණ ආයෝජිත ප්‍රාර්ථනයේ යොදා ගන්න සේවක සංඛ්‍යාව, භාවිතයට ගන්න බල ශක්තිය සහ වාර්ෂික පිරිවැඩ නැත්නම් වාර්ෂික ආදායම. හරි. ඊළඟ ලියා ගන්න ගුණාත්මක. මම මේක ටිකක් ඉක්මනින් කරගෙන යනවා හේතුව ඒගොල්ලොන්ට පෝස්ට් කිරීමේ මහසුම තියෙනවා මේ YouTube නාලිකාව හරහා YouTube channel එක හරහා. ඉතින් අර වීඩියෝ කොට ස්ටොප් කරලා මෙන්න අනිත් කරුණු ලියා ගන්න. ලියා ගන්න කරොත් දැන් පොඩ්ඩක් රිවර්ස් කරා ආයෙ ලියුවා. පැහැදිලි නේද? හරි. ගුණාත්මක සාධකයන් එක අදහස් කරන්නේ සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැකි සාධකයි. උදාහරණ ව්‍යාපාර සංවිධාන ක්‍රමය, භාවිත කරන තාක්ෂණය සහ වෙළඳපොළ ස්වභාවය. ව්‍යාපාර සංවිධාන ක්‍රමය, භාවිත කරන තාක්ෂණය සහ වෙළඳපොළ ස්වභාවය. දැන් අපිට පොඩි වගුවක් ගහගන්න තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන විසින් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අනෙකුත් ව්‍යාපාර වලින් වෙනස්ව හඳුනා ගැනීම සඳහා විවිධ නිර්ණායක භාවිත කරනවා. එයාලා හිතන සමහරවිට සේවක සංඛ්‍යාව 25ට වඩා අඩු ඒවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. නැත්තම් ආයෝජිත යොදව ඇති ප්‍රාර්ථනය රුපියල් මිලියන 4ට වඩා අඩුයි නම් ඒක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමහර ආයතන. ඉතින් මෙන්න මේක පොඩක් වැදගත් කාරණයක් හේතුව මේක ඔයාලගේ MCQ වලට අහන්න පුළුවන්. මේක ඊළඟ කොටසින් කතා කරන්න තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ නිර්ණායක භාවිත කරයි. ඉතින් මේ භාවිත කරන විවිධ වූ නිර්ණායක වර්ග තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ වගුවක් ඇහුවේ හේතුව සමහර දින උදාහරණයක් විදිහට මේ යොදවැඩි ප්‍රාර්ථනා මිලියන 4 නොයෙක්වන ව්‍යාපාර කියන මෙන්න මේ නිර්ණායකය සමාගම් තුනක් විසින් භාවිත කරනවා. එන්නේ ඒ තුනම ඔයගොල්ලෝ මෙන්න මෙතනින් දාගන්න ඕනේ. දැන් මෙන්න මේ කරු නිර්ණායක වලට අදාළව එක් සමාගම් තියෙනවා. එතකොට මෙන්න මේකෙන් ඔයාලට පොඩි දෙයක් පැහැදිලි කරන්න තියෙනවා. මෙන්න මේකේ මේ යොදවා ඇති ප්‍රාර්ථනා මිලියන 4 නොයෙක්වන ව්‍යාපාර. මේ යොදවා ඇති ප්‍රාර්ථනා ෂටේක බලන්න ආයෝජිත ප්‍රාර්ථනා මිලියන 20 නොයෙක්වන ව්‍යාපාර. මේ යොදවා ඇති ප්‍රාර්ථනා මිලියන 4 නොයෙක්වන ව්‍යාපාර කියලා කියන්නේ ඔයා දැන් සමාගමක් ආරම්භ කරනවා නම් සත්‍ය වශයෙන්ම ඒ සමාගමේ ආයෝජනය කරලා තියෙන මුදල් ප්‍රමාණය නැත්නම් ප්‍රාර්ථනා ප්‍රමාණය තමයි මේ යොදවා ඇති ප්‍රාර්ථනා කියලා කියන්නේ. එතකොට මේක අය කතා කරනවා ආයෝජිත ප්‍රාර්ථනය මිලියන 20 නොයෙක්වන ව්‍යාපාර. ආයෝජිත ප්‍රාර්ථනා මිලියන 20 නොයෙක්වන ව්‍යාපාර කියලා කියන්නේ දැන් Taman සමාගමක් කරනවා නම් Taman සමාගමෙන් කොටස් නිකුත් කරලා තියෙනවා නම් Tamanට මිලියන 20 දක්වා කොටස් නිකුත් කරන්න පුළුවන්. එතකොට මේ යොදවා ඇති ප්‍රාර්ථනා කියලා කියන්නේ සත්‍ය ප්‍රමාණය, මේ ආයෝජිත ප්‍රාර්ථනා කියලා කියන්නේ ඒ යොදා ගන්න පුළුවන්. නැත්නම් අපිට කොටස් නිකුත් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය. මෙන්න මෙච්චර ගන්න පුළුවන්.
අත්ත ප්‍රමාණය මෙච්චර ගන්න පුළුවන්. ඒකට හැම වෙලාවෙම මේ යොදවායත ප්‍රාර්ථනා කියන එක මේ ආයෝජිත ප්‍රාර්ථනා කියන වලට අඩුවෙන් තමයි තියෙන්නේ. ඒක මම නිකන් කිව්වේ මෙන්න මේ වගේ දෙයක් එක්සෑම් එකට අහන්න නැහැ. මෙන්න මෙතන තියෙන කරුණු වලට අදාළව සමහරට වෙන්න මෙතනින් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. සේවක සංඛ්‍යාව 25ට අඩු. මෙම නිර්ණායකයේ භාවිතා කරමින් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුන්වන. එහෙමත් නැත්නම් නිර්වචනය කරන ආයතන කුමක්ද? ඒ වගේ විදිහට ආයතන හතරක් දීලා ඔයගොල්ලෝගේ හරි එකක් අහන්න පුළුවන්. හරි. මෙතන ලියන්න. යොදවායති ප්‍රාර්ථනා විලේ හතරට ඉක්මන ව්‍යාපාරය. ලියා ගන්න. අංක 1 කාර්මික සංවර්ධන මණ්ඩලය. අංක 2 කාර්මික තාක්ෂණික ආයතනය. අංක 3 කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව. අංක 3 කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව. ඊට පස්සේ ආයෝජිත ප්‍රාර්ථනීය මිලියන 20 නොඉක්මන ව්‍යාපාර. එකයි තියෙන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය. සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එන්නේ ස්ථිර සේවක සංඛ්‍යාව 50ට අඩු ව්‍යාපාර. ස්ථිර සේවක සංඛ්‍යාව 50ට අඩු ව්‍යාපාර මෙන්න මේක ඉන්නේ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය. අනිත් එක තමයි භාවිතා කරන විදුලි බල තාර්ථාවය කිලෝවොට් ඇම්පියර් 50ට අඩු. භාවිතා කරන විදුලි බල තාර්ථාවය කිලෝවොට් ඇම්පියර් 50ට අඩු. ශ්‍රී ලංකා භාවයන්තුව. ඒකට ශ්‍රී ලංකා භාවයන්තුව කියනවා. ඉතින් මේ යටතේ තියෙන කරුණු ටික ඔයගොල්ලන්ට පැහැදිලිව ඇත්තට මේක පාඩම් කරගන්න ඕන කොටසක්. සාමාන්‍ය කර ඔයගොල්ලෝ ඔලුව තියාගන්න හේතුව මෙන්න මේක සමහර දින දැන් මේක ශ්‍රී ලංකා මහ බැංකුව ජනහා සංකලන දෙපාර්තමේන්තුව කියලා කිව්වහම සාමාන්‍යයෙන් මේ වෙනස්කමක් අඳුරගන්න පුළුවන් දෙයක්. නමුත් අර කාර්මික සංවර්ධන මණ්ඩලය, කාර්මික තාක්ෂණික ආයතනය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ඒවේ කවුරුද මොන හැම එකම එකම එක ළඟ කියන පැටර්න් දෙක ස්වභාවය වැඩි. බණ මත විදිහට අපි ඒ එක්සෑම් එකට ගාලා වෙන්න මේක හරියට මේ භාවිතා කරන විදුලි බල තාර්ථාවේ කිලෝවොට් ඇම්පියර් 50ට අඩු ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික නම් කරලා ලබන්නේ කියලා හතරක් කියලා තිබ්බා. අහලා තිබ්බා. ඉතින් ඒකට අත ශ්‍රී ලංකා මහ බැංකුව කියලා එන්නේ. ඒක හරියම ලේසි එකක්. ඊට වඩා පිටියක් පිටිකුර කියන මේ පොඩක් කර ඇඩ්වාන්ස් දෙයක් වුණත් අහන්න පුළුවන් කියලා මම කියන්නේ. ඇඩ්වාන්ස් නැහැ ඉතින් පාඩම් කරලා මේක කරගන්න පුළුවන්. 6යි 1 කියන කොටස මේ අන්තිම හරියට සාකච්ඡා වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කරුණු. ලක්ෂණ හතරක් දායකත්ව හතරක් ආර්ථික සුළු දායකත්ව හතරක් පවත්වාගෙන යාමේදී සැලකිය කරුණු කීකේ කරුණු තමයි මෙන්න මේ කොටස තියෙන්නේ. ඉතින් මේ කොටසදී මම මෙන්න මේ විදිහට මම ඔයාලට මේ කරුණු සියල්ල මේක දැනට කැටි කරලා අරගත්තා. ඔයගොල්ලෝ පාඩම් කරනකොට මම නිර්දේශ කරන දෙයක් තමයි දැන් හැම එකම තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ එහෙමම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කරුණු එක තැනක කැටි කරගත්තාම ඔයගොල්ලන්ට මේක මේ අධ්‍යයනය කරනවා නම් ඒ අධ්‍යයනය කිරීම හරියම පහසු වෙනවා. ඒත් එක්කම අර මේ මම නිර්දේශ කරන දෙයක් තමයි ඔයාලා දැන් විදම පාඩම් කරනකොට මෙන්න මේ දේවල් වලට අදාළව ඔයාලගේ සිලබස් එකේ තියෙන දේවල්ම පමණක්ම පාඩම් කරන්න. ඒත් එක්කම මේ අර දැන් ඔයාලා කරුණු හතරක් ස්ථිරව මම මෙන්න මේ කරුණු හතර මම මේ ඉන්න පාඩම් කරනවා. මෙන්න මේ කරුණු හතර තමයි මම පාඩම් කරන්න කියලා දැන් ස්ථිරවම හිතා ගන්න. මාතෘකා 6ක් යටතේ තමයි කරුණු තියෙන්නේ. නමුත් මම මෙතනට කැටි කරලා තියෙන්නේ මාතෘකා 4යි. ඊතුරු මාතෘකා දෙක ඇත්තටම දෙක එකක්. අර මේ ඊළඟ මාතෘකා දෙක තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය වලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපාන හේතු 4යි. ඒකම විරුද්ධකත් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ අසාර්ථක වෙන බලපාන හේතු. ඒක වෙනම දෙන්න වගුවක් විදිහට දෙන්න. දැනට අපි මේක ලියාගමු. මුලින්ම අපිට ලියන්න තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ. ලක්ෂණ වල ලක්ෂණ තියෙනවා 4 5 6 7 8 9ක් තියෙනවා. මෙන්න මේ 9න් මම ලේසිම 4 තමයි දෙන්නේ. මම එක්සෑම් එකට පාඩම් කරපු කරුණු 4 තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂණ තමයි වෙළඳපොළ කුඩයි, ආයෝජිත ප්‍රාර්ථනයේ කුඩයි, සේවක සංඛ්‍යාව අඩුයි, භාවිත කරන නවීන තාක්ෂණයේ භාවිතය අඩුයි. අනිත් එක තමයි පවුලේ ශ්‍රමය වැඩි විශේෂ භාවිත කරනවා. අද මේක කතා කරා. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයට සිදු කරන දායකත්වය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයට සිදු කරන දායකත්වය.
ඉතින් මෙම ව්‍යාපාර ශ්‍රම සූක්ෂම වෙවි වැඩි රැකියා ප්‍රමාණයක් සැපිය හැකි වීම. අංක 1. අංක 2 විදිහට අරන් තියෙන්නේ ජාතික නිෂ්පාදනයේ වර්ධනයට දායක වෙනවා. අංක 3 දේශීය සම්පත් බහුලට වැඩි වශයෙන් ගන්නවා. ඔහොම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැත්තම් සුළු හා මහා පරිමාණ ව්‍යාපාරට සාපේක්ෂව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එතකොට මේ ඒ දේවල් ගොඩක් වෙලාවට දේශීය සම්පත් නැත්තම් ප්‍රාදේශීය සම්පත් තමයි භාවිතයට ගන්නෙ. ඒක ඉතින් අර කොමන් දෙයක් ඒක නම්. දැන් අන්තිම දෙක එකම ළඟින් තිරින්ද මම ඔයාලට දුන්නේ. ඔයාලට මේකෙන් කැමති 4ක් පාඩම් කරගන්න පුළුවන්. මහා පරිමාණ ව්‍යාපාරවල අවශ්‍ය නිමතන සහ මුද්‍රව්‍ය ලබා දීම සහ මහා පරිමාණ ව්‍යාපාර විශ්ය ඉටු නොකරන ව්‍යාපාර කටයුතු සිදු කිරීම. ළඟ දෙයක්. කී 4ක් පාඩම් කරගන්න. හරි ඊළඟට යන්න. මේක ඉවරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී සැලකිලිමත් යුතු කරුණු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී සැලකිලිමත් යුතු කරුණු. මේ යටතේ කරුණු 4ක්. මුලින්ම තමාගේ හැකියා කුසලතා සහ දක්ෂතා පිළිබඳව අධ්‍යයනය කිරීම. තම හැකියා හා කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීම. දෙවෙනි එක තමා නිෂ්පාදනය කරන භාණ්ඩයට ඇති වෙළඳපොළ හා එම වෙළඳපොළට ළඟා විය හැකි දේ යන පිළිබඳව අධ්‍යයනය කිරීම. තුන්වෙනි එක ව්‍යාපාර සංවිධාන ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම. හතරවෙනි එක ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ නීති රීති පිළිබඳව අධ්‍යයනය කිරීම. මේක එක ලකුණකට මේක ඔයාලගේ සිලබස් එකේ කරුණු දෙකක් විතර තමයි දාලා තියෙන්නේ. ඉතින් එන්නේ ඒකට මේ ලකුණු කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලගේ සිලබස් එකේ තියෙන එක. කරුණු දෙකක් විතර තමයි ඒක දීලා තියෙන්නේ. ව්‍යාපාර සංවිධාන ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ පවතින නීති රීති පිළිබඳව අධ්‍යයනය කිරීම. කැප්පා. කරන සාර්ථකත්වය. දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වයේ ව්‍යවසායකත්වයේ අධිගතකම. මේක ස්පෙෂල්. හේතුව මෙන්න මෙතන ඔයගොල්ලෝ තියෙන කරුණු 4 කොටස. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි අර ගොඩක් කරුණු තියෙනවා කරුණු 4 කොටස් තියෙනකොට පොඩ්ඩක් ඒකට අවධානය යොමු කරන්න ඕනේ වැඩිපුර. හේතුව ඉතින් අර කරුණු 4ක් තියෙනවා කරුණු 4ම අනිවාර්යෙන් පාඩම් කරගන්න තුන 4ම මෙහෙම ලියන්නත් ඕනේ. මේක ඉතින් මේක වල වැදගත්කමක් තියෙනවා. මෙන්න මම මාක් කරලා තියාගන්න ඕනේ ස්පෙෂල් මාක්. ව්‍යාපාර ආරම්භීම අවදානම් සහගත වීම. එහෙත් ව්‍යවසායකයා තුළ ඇති අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව. එහෙත් ව්‍යවසායකයා තුළ ඇති අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව භාවිතයෙන් එය අවම කරගත හැකියි. අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව භාවිතයෙන් එය අවම කරගත හැකියි. අංක 2 ව්‍යවසායකයාගේ කැපවීම හා උනන්දු මත බොහෝ දුරට ව්‍යාපාර සාර්ථක වීම. ව්‍යවසායකයාගේ කැපවීම හා උනන්දු මත බොහෝ දුරට එම ව්‍යාපාර සාර්ථක වීම. ව්‍යවසායකයා තුළ ඇති ආත්ම විශ්වාසය සහ අධිෂ්ඨානය තුළින්ද ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. ව්‍යවසායකයා තුළ ඇති අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය තුළින්ද ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. අධ්‍යයක එසේම ව්‍යවසායකයා තුළ ඇති ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය කර ගැනීමෙන්ද එලෙසම ව්‍යවසායකයා තුළ ඇති ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය කර ගැනීමෙන්ද ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. හරි. ඉතින් මේක කරන පොඩක් ස්පෙෂල් එක මාක් කරගන්න දැන් අපි ඔක්කොම ටික ඉවරයි. අපි දැන් කුඩා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරයට සාර්ථක විතර සහ අසාර්ථක බලපාන හේතු ගැන කතා කරමු. අපි දැන් කතා කරමු මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථකත්වයට බලපාන හේතු සහ අසාර්ථකත්වයට බලපාන හේතු. මේකෙත් කරුණු කිහිපයක් තියෙනවා. මේ කරුණු කිහිපයක් තිබ්බට මම ඔයගොල්ලන්ට කියන්නේ කරුණු 4ක් දෙකටම කරුණු 8ක් පමණයි. මුලින්ම ලියාගන්න සාර්ථකත්වයට බලපාන හේතු. ප්‍රමාණවත් යටිතල පහසුකම් පැවතීම. ප්‍රමාණවත් යටිතල පහසුකම් පැවතීම. අසාර්ථකත්වයට බලපාන හේතු තමයි යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. ආයෙ මෙන්න ඉදිරියෙන් කපා ගන්න. ආයෙ මෙන්න මේ සාර්ථක බලපාන හේතු වලට ලියා ගන්න. මූල්‍ය හා බදු සහන වැඩි දිරි ගැනීම. මූල්‍ය හා බදු සහන වැඩි දිරි ගැනීම. මූල්‍ය හා බදු සහන වැඩි දිරි ගැනීම. මේ වෙත ලියා ගන්න මූල්‍ය ගැටලුව. අසාර්ථකත්වයට බලපාන හේතුවක් තමයි මූල්‍ය ගැටලුව.
සාර්ථකත්වයට බලපාන හේතු තමයි පුළුල් වෙළඳපොළක් පැවතීම. සාර්ථකත්වයට බලපාන හේතුව තමයි පුළුල් වෙළඳපොළක් පැවතීම. අසාර්ථකත්වයට බලපාන හේතුවක් තමයි වෙළඳපොළ තරංකාරීත්වයට මුහුණ දීම පහසු වීම. අසාර්ථකත්වයට බලපාන හේතුව තමයි වෙළඳපොළ තරංකාරීත්වයට මුහුණ දීම පහසු වීම. වෙළඳපොළ තරංකාරීත්වයට මුහුණ දීම පහසු වීම. අනිසාර්ථකත්වයට බලපාන හේතුවක් තමයි දක්ෂ කළමනාකරණයක් තිබීම. දක්ෂ කළමනාකරණයක් තිබීම. අසාර්ථකත්වයට බලපාන හේතුව තමයි ව්‍යවසායකත්ව හැකියාව අඩු වීම. අසාර්ථකත්වයට බලපාන හේතුවක් තමයි ව්‍යවසායකත්ව හැකියාව අඩු වීම. ඉතින් මේ වගේ අර මම තෝරන්නේ හැම එකකටම මේක ඔපොසිට් වගේ ළඟ යන පුළුවන් කරුණු කීපයක් සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මේ කරුණ එක අනිවාර්යයෙන්ම පැහැදිලිව ඔයගොල්ලෝ මතක තියාගන්න සහ ඉතින් මේ ක්‍රමයේ මතක තියාගන්න පාඩම් ගන්න පහසුයි. අමුතු දේවල් ඕනේ නැහැනේ. සාර්ථකත්වයට කරුණු හතර පාඩම් කරපුවාම ඒත් එක්කම අනිත් පැත්තෙන් තියෙන අසාර්ථකත්වයට කරුණු හතර මතක් වෙන්න පුළුවන් වෙන තමයි මෙන්න මේක දීලා තියෙන්නේ. හරි. ඔයගොල්ලෝගේ 6 එක අනුමාත්‍රකාව ඉවරයි. අපි දැන් 6 2 අනුමාත්‍රකාවට